ආයිබෝවන් ඔයගලන්ට වැදගත් දෙයක් පෙන්වන්න තමයි මේ වීඩියෝ එක මම දාන්නේ. මේ කස්ටමර් කෙනෙක්ගේ හදන්න ආපු කම්පියුටර් එකක් මේකේ තිබ්බි DDR2 මදර්බෝඩ් එකක්. ඉතින් අපි ඒකට අලුතෙන් recondition X67 i3 third generation second generation process දාන්න පුළුවන් මදර්බෝඩ් එකක් රීප්ලේස් කරා. ඉතින් මේකේ විශේෂ දෙයක් තියෙනවා ඒක පෙන්වන්න ගත්තේ බලන්න. මේකේ මේ processor socket එකේ cooling fan එක high වෙන socket එකේ holes 8ක් තියෙනවා. ඒ කියන්නේ මේකට fan જાති දෙකක් high කරන්න පුළුවන්. එකක් තමයි අර පරණ මේ 775 core 2 වලට වගේ ආපු කූලර් එක high කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ICS එකට ආපු 1155 socket එක එන කූලර් එක high කරන්න පුළුවන්. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේ පරණ කූලර්ස් වල මේ core 2 වලට ආවුවයි heat sink ලොකුයි. ඒ වගේම මේ වගේ තඹ මේ heat sink එකක් එන්නේ. ඉතින් මේක හොඳට heat එක absorb කරනවා. ඉතින් මේ බෝඩ් එකට i5 processor එකක් දැම්මා මේ කූලර් එක ඇති. මොකද මේකේ හොඳට මේ කූල් වෙනවා. අනිත් එක මේ ICS එකේ වයි කූලර් වල මේ ස්ටොක් කූලර් වල හීට් සිංක් එක එච්චර මේ ලොකුවට එන්නේ නැහැ. ඉතින් මේක කස්ටමර්ට අමතර වාසියක්. ඒ වගේම මේ කස්ටමර්ගේ දැන් ගාන තිතුරුනවා. මොකද පරණ කූලර් එකම මේකට හයි කරන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ දේවල් බලන්න අපිව subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ කම්පියුටර් හදන්න අපේ shop එකට නම් එන්න. අපේ shop එකේ තියෙන මොරොන්තිරු වහන්තියේ PCI computers